ඇත්තට මේක අත්දකින්න දෙයක්. මේක සිතුවිල්ලක් නෙමෙයි. මේක දැනෙන එකක්. මේක හැමෝටම දැනෙනවා. දැන් අද කතා කරපු ගොඩක් අය අපි දැක්කේ ඔබේ ගති ස්වභාව ගැන ඔබට අවධානය යොමු වෙලා නැහැ. ඒ වගේම ආකල්ප ගැන අවධානය යොමු වෙලත් නැහැ. හැම කෙනෙක්ම එක එක විදිහ ආකල්ප වල ඉන්නවා එල්බගෙන. ඒ තමයි දෘෂ්ටි. ඉතින් අපි ජීවිතය තුළ අපි අපිව හොඳින් දකින්න ඕනේ. අපේ කතාව. අපි අපිව හොඳින් සුද්ධ වෙන්න ඕනේ. එතනට එන්න ඕනේ. නේද? තමන්ට තමන් හොඳින් සුද්ධ වෙන්න ඕනේ. තමන්ට තමන් හොඳින් ක්ලියර් වෙන්න ඕනේ. පැහැදිලි වෙන්න ඕනේ. තමන්ගේම කතාව. හරි සරල කතාවක් මෙතන තියෙන්නේ. ඒ තරම් ඒ කියන්නේ අපි අර ගොඩක් වෙලාවට අපිට ප්‍රශ්නයක් තියෙනකොට අපි ඒ ප්‍රශ්නෙත් එක්කලා ගිනි අරගෙන ඉන්නේ. එතකොට අර ෆිල්ම් එකේ වගේ තමයි. මෙතන දකින්න ඕනේ ඇත්තට. මේ ධර්මයේ දකින්න ඕනේ. ඇත්ත දකින්න ඕනේ නේද? ඊට පස්සේ කොයි විදියට හිටියත් එතන සැනසීම තියෙනවා. සැනසීම නැති වෙන්නේ නේ. වැදගත් වෙන්නේ සැනසීම. අතර මේ ධර්මයේ දකින්න එකේ වටිනාකම තියෙන්නේ එතන. ප්‍රශ්න කොහොමත් ජීවිතය කියන්නේ කොහොමත් සාමාන්‍යයෙන් ඇල්ලකට ස්වභාවය තුළ දෝලණය වෙනවනේ. ඒක ඒක සාමාන්‍ය ආකාරයෙන් සිද්ධ වෙනවා. විතක අපි දුකෙන් විතක අපි සතුටෙන් කිව්වා වගේ ඔර්ලෝසුවේ බට්ටාගේ රාග දේශ මොහ සිතේ ස්වභාවය තියෙනවා. නමුත් මෙතනදී තාම සියුම් පැත්තක් තියෙනවා. මේක මේ අභ්‍යන්තර පරිවර්තනය කියන තැනින් තමයි මේ සියල්ලම විසදෙන්නේ. ඊට පස්සේ මොන විදිහට මොන දේ ආවත් අර අභ්‍යන්තරයේ කෙනෙක් පුජ්‍යලයක් එතන මතුවෙන්නේ නැහැ. අර කෙනෙක් පුජ්‍යලයක් තමයි විඳවන්නේ. හැබැයි මෙතන කෙනෙක් පුජ්‍යලයක් නැති බව එයාට ප්‍රත්‍යක්ෂ වෙනකොට තහවුරු වෙනකොට අභ්‍යන්තරයෙන්ම පරිවර්තනයක් සිද්ධ වෙනවා. ඒක තමයි මෙතන මේ අභ්‍යන්තර පරිවර්තන කියලා ආශ්‍රමයේ පෙන්නන්නේ. ඊට පස්සේ මොන විදිහට ওই දේවල් සිද්ධ වුණත් ඇතුලේ නිකන් අර ඒවත් එක කියන්නක් එන්නේ නැහැ. බැලු බැලමට ඒක පේන්නේත් නැහැ. අර ඒ කිසිම ඒ කියන්නේ මයින්ඩ් එකේ තමයි ගොඩක් වෙලාවට ඔය සැප දුක ඔය විදිහට දෝලණය වෙන්නේ. ඔය ගිනි ගන්නේ. අපේ මයින්ඩ් එකෙන් එහාට මේ කතාවක් තියෙනවා. ඒක අත්දකින්න ලැබෙනවා. අතර මේක දැනෙන එකක් මේක අත්දකින්න ඕනේ. නැත්නම් මේක හිතලා ගන්න පුළුවන් එකකුත් නෙමෙයි. එතරම් මේ රහස. එතකන් අර ඔය වගේ ස්වභාවයේ කතාවක් තියෙනවා. ඉතින් අර මේක දහමතොර පරිණත වෙනකොට අභ්‍යන්තරයෙන් ඇත්තටම පරිවර්තනය වුණාට පස්සේ ඔය එකකටවත් ඒක හර උද්දීපන ස්වභාවය විඳවටනවා කියන්නේ හේතුවත් ඕකමයි. ඒකයි මේ අවදියක් ගැන අපි කතා කරන්නේ. ඒ අවදිය කියන්නේ හීනෙන් අවදි වෙනවා වගේ. මේක නේ වචන නෙමෙයි. ඊට පස්සේ මොන විදියට මොන දේ සිද්ධ වුණත් ඇතුලේ ඇත්තටම බැලු බැලමට පේන්නේ නිකන් ඒකත් එක්ක නිකන් එයා දුක් වෙනවා වගේ ඒකින ගන්නවා වගේ ඒ වුණාට එහෙම එකක් නැහැ. ඒකේ සුඛ ස්වභාවය තමයි ඇතුලේ තියෙන්නේ. එතන තමයි මෙතන වැදගත්ම තැන මේ කතා කරන්නේ. මේ දහවතුර තියෙන වැදගත්ම තැන. අභ්‍යන්තර පරිවර්තන කියන එක. කී දෙනෙක්ට නම් මේක දැනෙනවද දන්නේ නැහැ. හැබැයි මේක දැනෙන්නම ඕනි. මේක හරි දුර්ලභයි අතර මේ කියන අවසාන තැන. තාම වටිනවා හැබැයි. ඒ කියන්නේ සසත්ත මෙතන මේ දහම තුළ පරිණත වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔය ඔක්කොම තියෙන මයින්ඩ් එකේනේ. ඔය සේරම යන්නේ මයින්ඩ් එකේ. එන්නේ එහාට මයින්ඩ් එක අභිභාගය යන කතාවක් විතර තියෙනවා. හැබැයි ලේසි නෑ. ලේසි නෑ ඒක ටික ටික වෙන්නේ. ඒක පැවිදුණත් ඒක එහෙම එකපාරට වෙන්නේ නෑ. ආනන්ද හඳුනනත් ඇත්තටම සක්මන් කරා කියලාවත් ඒක වෙන්නේ නැහැ එහෙම ලේසියෙන්. ඒක ලේසි නෑ. ඒක අපි හිතලා කරන එකක් නෙමෙයි. ඒක අපිට අවබෝධ ඥානය තුළම තමයි එන්නේ. ටිකෙන් ටික එන්නේ. අරස් පෙන්වන්න උත්සාහ කරන්නේ එතනමයි. ඒකයි මේ හැම කෙනෙක්ම අතරමඟ භාගයට භාගේ එක එක තැන්වල ඉඳගෙන තමයි ඔය කතා කරන්නේ. ඇත්තට මේ අරස එකකටවත් හරි දාන්නේ නැත්තේ ඒකයි. ඊපස්සේ ආයෙත් එතනින් එහාට එකගෙන යන්නේ ඒකයි. තවත් එහාට අර අවසානයේ කරාම එකගෙන යන්න ඕනේ. එහෙම නැත්තම් ඔන්න ඔය විදිහට එනවා මොන වෙලාවෙද කියන්න දන්නේ අර ජීවිතේ ප්‍රශ්න එන වෙලාවල් එනවා. එතකොට දන්නේම නැතුව ආයෙ මයින්ඩ් එකට රිංගනවා. ඒක වෙන්නේ නැහැ අර ඇත්තටම අර අභ්‍යන්තර පරිවර්තනයේම
තමයි මෙතනදී මේකට තියෙන එකම රැකවරණේ. ඊට පස්සේ මොන විදියට ආවත් වැඩක් වෙන්නේ නැහැ. එතන කෙනෙක් නැහැ. හිතනවා නෙමෙයි. එයාට එහෙම දැනෙන්නේ. ඒක එකවර මරණ කෙනෙකුට පණ දෙන්න බෑ වගේ. ඒ කියන්නේ එතන කෙනෙක් පණවන්න බෑ. ඒක දැනෙනවා අභ්‍යන්තරයෙන්ම දැනෙනවා. එතකම්ම ඔය විදිහට කොයි වෙලාවෙ හරි අර ප්‍රශ්න එනකොට ඔය විදිහට එනවා මතුවෙලා. හැබැයි එහෙම එන්නේ නැහැ. හරියටම මෙතන කෙනෙක් නැති බව තහවුරු වුණා. එහෙමනම් හැම එකම සිද්ධියක් විතරයි. එහෙමනම් මේ කතාව හුඟක් වෙනස් වෙනවා. මෙතනයි මේ රහස තියෙන්නේ. මේක ඉතින් මේ කතාව අවසානයේදී උතන්ට තමයි එන්නේ. හැබැයි මේ සම්පූර්ණයෙන්ම මේ බුදුන් වහන්සේ පෙන්නන තැන හරි බුදුන් වහන්සේ හරියට මේක කියනවා. විතරාගී විතදේශී කියන තැන. හැබැයි එහෙම කිව්වොත් ඒකත් තේරෙන්නේ නැහැ වචන වලින්. හැබැයි අර බුදුන් වහන්සේ පෙන්නනවා මේ හැමතැන රහ නැති වෙලා අරහත් වේ කියනකොට ඒක ඒ වචන දෙක හරි. හැබැයි උද්දීපනයේ බෙදෙන්න කියනකොට අර උජ්ජිතති කියන තැන ඒකත් හරි. උද්දීපනය තමයි බෙදට එන්නේ. වෙනද විදියට පේනවා ඇහෙනවා සිතුවිලිත් පහළ වෙනවා ওই විදියට හැමදේම සිද්ධ වෙනවා. හැබැයි මොන විදියට මොන දේ සිද්ධ වුණත් අන්න එතන යා නැහැ කියන එක. ඒකේ අත්දැකීම එන්නේ ඔය ආයතන හයෙම ලස්සනයි කිව්වොත් ඒකට උද්දීපනයක් එන්නේ නැති එකක් වෙනවා. ගින්නක් නැති එකක්. ඒකේ ආයතන හයම එහෙමයි. එතකොට අර සිතුවිලි විදිහට අර දරුවෝද, ගෙවල්ද, මමද මොනවද මොන විදිහට වුණත් අර හිටියත් එකයි නැතත් එකයි වගේ ඇතුලෙන් එනවා පරිවර්තනයක්. ඒකකටවත් අර කම්පණය නොවන ස්වභාවයක් මතුවෙනවා. ඒ ස්වභාවය නැති නිසා තමයි ඔය විදිහට කතාව එන්නේ. ආයතන මට්ටමින් එන ස්වභාවය එනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ. හැබැයි මෙතන කෙනෙක් නිරූපණය වෙන්නේ නැහැ. ඒ කියන්නේ උද්දීපනය තමයි කෙනා වෙන්නේ. උද්දීපනේ අර ගින්න කිව්වේ ඒකයි ගින්න නැති තැන උද්දීපනේ නැහැ. සාමාන්‍යයෙන් ඔය ආයතන මට්ටමේ එන ස්වභාව ටික ඒ විදිහටම සකස් වෙනවා. මේ ධර්මයේ දකිනවා නම් එතනින් එහාට ඔය ඇත්තටම කිසි දෙයක් පළක් වෙන්නේ නැහැ. කතා කරන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඇත්තටම සුසන්ත මොන හරි පුජ්‍යලික ප්‍රශ්නයක් නේද සුසන්තගේ හිතට ඔය එන්නේ සිතුවිලි ඔස්සේ. එහෙම කියන්නත් අම්පා වෙන ස්වභාවයක් මොනවා හරි කලකිරීමක් එක්ක දරුවෙක්ගේ මොකක් හරි කතාවක් ඔය ගොඩක් වෙලාවට තාත්තලාට එන්නේ දරුවෙක්ගේ ආදර කතාව මොකක් හරි එකම එකක් දරා ගන්න බැරුව. ඒක දරුවෝ ඔව් ඒක තමයි සබදාමේ හැටි. එහෙම අත්‍තරම ගොත් එහෙම මෙතන තමන්ට තමන්වත් නෑ ඇත්තට. තමන්ට තමන්වත් නෑ. ඒ කියන්නේ දරුවෙක් තියා තමන්ට තමන්වත් නෑ. තමන්ට තමන්වත් නැතකොට කොහෙන්ද දරුවෝ කොහෙන්ද පුතු කියලා අර බුදුන් වහන්සේ ආන විදිහට තමයි කියන්නේ. තමන්ට පුළුවන් තමන්ගේ සිත එහෙම කරන්න බෑනේ. සිතේ ස්වභාවයට සිතුවිලි පහළ වෙනවනේ. ඒක තමන්ට තමන්වත් නැහැ කිව්වේ ඒකයි. තමන්ට පුළුවන් ද සිතුවිලි නැතුව ඉන්න බෑනේ. තමන්ට පුළුවන් දෙන සිතුවිලි නවත්තන්න බෑනේ. ඒකනේ තමන්ට තමන්වත් නැහැ කියන්නේ. එහෙනම් තමන් කියලා කෙනෙක් ඉන්නවද නැහනේ. එතකොට පුළුවන් ද මේ තමන්ගේ වසඟේ ලෝකේ තියාගන්න බෑනේ. මට ඕන විදිහට දරුවෝ ඉන්නේ කොහොමද? ඒක වෙන්නේ නැහනේ. ඒ දරුවන්ගේ ලෝකේ දරුවෝ කොහොමද ඉන්නේ? දැන් අපිට ඕන විදිහට ඔක්කොම තියෙන්න ඕනද? එහෙම වෙන්නේ නැහැ. මේ ධර්ම දැක්කට පස්සේ අපිට ටිකක් කියනවා විතරයි. එහෙම වෙන්න ඕනි කියන ආකල්පේ නැහැ. අර කලින් අර නිශාන්ත කතා කරනවා ඔය ඉන්න ආකල්පේ දෝෂයක් තියෙනවා කියලා. දැන් අපි කියනවා මේ වෙනවා හොඳයි. හැබැයි ඒක නොවුනොත් ඒත් හොඳයි. ආරසකෙන් පේන්නේ නැද්ද? ආරස එහෙම තමයි. ආරස කියනවා මේ කරන්න කියලා. හැබැයි එහෙම වෙන්නේ නැහනේ. ඊට පස්සේ ආරසම කියනවා අදිතට ඒක එහෙම නොවන එකත් හොඳයි.